කාලකන්නියන් කුඩුකාර කුඩු ගහලා ගංජ ගහලා හොරකම් කරලා දැන් ඉන්නවා නිකන් මුකුත් දන්නේ නැති බබා වගේ. පරය මල්කුස් ස්වාමිනී වහන්සේ මොකද මේක අස්සේ කරන්නේ? කවුරුත් දැක්කේ නෑ නේද? දැක්කොත් ආයෙත් ඇදන් ගිහින් මරලා දායි. අනේ වහන්සේ යන්න. මගේ මිත්‍රයෙක් අමාරුවේ වැටිලා ඉන්නකොට මම කොහොමද බලාගෙන ඉන්නේ මල්කුස්? මොහු ඇත්තටම අමුතුයි ස්වාමිනී. මොහු මොනතරම් බිඳිලාද? ඔහු ඔබව අඳුනන්නේ නෑ වගේ ඉන්නවා. මල්කුස් හේදුරට මාව අඳුන ගන්න බැරි වුණාට මම ඔහුව අඳුනනවා. ඔහු මේ ඉන්නේ සිරගයක නෙමෙයි. ඔහුව සොරා කෑ පාපේ නිසා ඇද වැටුණු තැනක. තමන් කරපු පව් නිසා මොහු තමන්ගේම හෘද සාක්ෂියෙන් බැට කාලා. මොහු ඔබව ප්‍රතික්ෂේප කළා නේද? දැන් මොහුට තමන් ගැනම බලාපොරොත්තුවක් නැහැ. ඒකයි මේ නිහඬ. ස්වාමිනී තවමත් මට තේරෙන්නේ නැහැ. ඔහු ඔබේ ප්‍රධාන ගෝලයා නේද? ඔහුට තිබුණානේ දන්නේ නැහැ කියන වෙනුවට දන්නවා කියලා මැරෙන්න. දැන් ඔහු මේ මුනිවත රකින්නේ ලැජ්ජාවටද නැත්නම් වෛරයටද? ඒක ලැජ්ජාවත් වෛරයක් නෙමෙයි මල්කුස්. ඒක සුද්ධවන්ත පසුතැවිල්ලක්. සමහර වෙලාවට වචනවලට වඩා නිහඬතාවය ගැඹුරින් පාපොච්චාරණය කරනවා. බලන්න ඔහුගේ දැස් දිහා. ඒ කඳුළු තමයි ඔහු මට දෙන ලොකුම උත්තරය. මල්කුස් මේ තුවාල පේනවද ඔයාට? මීට වඩා ගැඹුරු තුවාල පේදුරුගේ හදවතේ තියෙනවා. පාපොච්චාරණය කියන්නම් වාලේ නිකම් වැරදි ලයිස්තුවක් කියන එක නෙමෙයි. ඒක ආත්මයේ තුවාල හොඳ කරන සක්‍රමේන්තුවක්. තුවාල මට මතකයි ඔබ මගේ කැපී ගිය කන සුව කළ හැටි. ඒත් මේ වගේ ලොකු පාවාදීමක් සුව කරන්න පුළුවන්. ඔව් මල්කුස් පුළුවන්. පාපොච්චාරණයට ඒ දේ කරන්න පුළුවන්. පේදුරුගේ නිහඬතාවය ඇතුලේ ලොකු වේදනාවක් තියෙනවා. මම ආවේ ඒ වේදනාව සුව කරන්න. මේ සක්‍රමේන්තුව තුලින් වෙන්නේ මනුෂ්‍යයා තමන්ගේ දුර්වලකම මගේ කරුණාවට බාර දීමයි. මල්කුස් දොර අරින්න. මොහුව මේ සිරගෙයින් නිදහස් කරන්න කාලය හරි. අපි මොහුව තානායමට අරන් යමු. එතන මොහුට තවදුරටත් උපස්ථාන කරන්න අවශ්‍ය දේවල් තියෙනවා. ඔබ වහන්සේ මොහුට දඬුවම් කරන්නේ නැද්ද? නෑ මල්කුස්. මගේ ආදරය දඬුවමට වඩා බලවත්. ස්වේ ලැබූ පේදුරු තමයි හෙට දවසේ අනිත් අයට බලාපොරොත්තුව ගේන්නේ. Taman වැටුණු බව දන්න කෙනාට විතරයි අනිත් අයව නැගිටවන්න උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඔව් හරියට පණ ඇදපු අර මනුස්සයා වගේමයි. ලේ ගලන තුවාල නැතත් ඔහුගේ ආත්මය ඉරිලා ගිහින් ඔබ කියන්නේ මේ වගේ බිඳුරු මනුස්සෙක්ට ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියලාද? පාපොච්චාරණය කියන්නේ මල්කුස් සමාව කියන ඖෂධය තුවාලයේ මත ආලේප කරන එක. අලුත් ජීවිතයක් කියන්නේ පරණ වැරදි නැති එකක් නෙමෙයි. ඒ වැරදි මතින් නැගිටින එක. බලන්න තානායමේ දොරවල් ඔහු වෙනුවෙන් ඇරලා තියෙන්නේ. ඔහුට මගෙන් පැනලා යන්න බෑ. මොකද මම ඔහුට ආදරය කරන්නේ ඔහුගේ මේ අසරණ කමටයි. සීමෝන් බය වෙන්න එපා. අර සොරුන් මංකොල්ල කෑවේ ඔයාගේ ධෛර්යය විතරයි. ඔයාගේ පණ මම බේරගත්තා. දැන් ඉක්මනට සුව වෙන්න. නැගිටින්න. මගේ බැටළුවන්ව බලාගන්න. මට ඔබව ඕන පේදුරු. බුදුමයි. හිරගයක් ඇතුලේ මෙච්චර ලොකු නිදහසක් මම කවදාවත් දැකලා නැහැ.